දැන් ගම් වතුර එහෙමත් බැහැලානේ ඇත්තේ නේද? අනුන්ගේ කුණු හොයන්න දැන් කාලේ ඇවිල්ලානේ තියෙන්නේ. දැන් සමහර අවජාතක පැටවු කීප දෙනෙක් ඉන්නවා. අර කීප දෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා. ඒ අවජාතක පැටවු අර උදව් කරපු සමස්තයටම එක එක જાතිය දේවල් කිය එයාලගේ අවජාතකකම් පෙන්නනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම අර ඔතනත් ඉන්නව ඇති. ඔතනත් ඉන්නව ඇති. අර යටි මටි ගහගත්ත හරක් සෙට් එකක් ඉන්නව ඇති. ජාතක නොවුණු සෙට් එකක් ඇති ඒ අතරත්. හැබැයි බහුතරයක් අරගෙන අර උන් හැමෝටම මඩ ගහනවා අර අවජාතක පැටවු ටික. ඒත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලගෙත් නෙවෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම කම්පනීස් වල. මොකද කම්පනීස් හරියට යාලගේ ප්‍රොමෝෂන් එක කරලා නැහැ. ඒක කරලා තිබුණා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මීට පස්සෙවත් පුළුවන් නම් කම්පනීස් ඔයාලගේ ප්‍රොමෝෂන්ස් හරියට කරන්න. නැත්නම් මේ වගේ දේවල් ඉස්සරහටත් වෙන්න පුළුවන්. ඒත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. වෙලා ඉවරයිනේ. ඒක නිසා දැන් ඉතින් කියන්න තියෙන්නේ ඔය ජාතක නොවුණු කට්ටියට කරුණාකරලා ඔයාලගේ කටපු කාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඔයාලගේ පුකුඩ දාගෙන ඔයාලගේ ගුබ්බෑමට වෙලා පාඩුවේ ඉන්න වැඩ කරන මිනිස්සුන්ටවත් වැඩ කරගන්න දීලා. එහෙම නැත්නම් ඔයාලගේ අවජාතක වැඩ නිසා අර අහිංසක මිනිස්සු තමයි දුක් විඳින්නේ. මොකද තාම මේ විපත ඉවර වෙලා නැහැ. තාම පටන් ගන්න විතරයි. දැන් ආයෙ පාරක් වහින්න ගන්නවා ඉස්සරහට. ඒ වැස්ස පටන් ගත්ත ගමන් ආයෙ පාරක් අර කඳු ටික නාය යන්න පුළුවන්. ඒ නාය ගියොත් එහෙම හදිස්සිය හරි ආයෙ පාරක් ගම් වතුරක් උනත් එන්න පුළුවන්. ඔහොම වුණොත් එහෙම අර වැඩ කරන මිනිස්සුන්ටවත් ආයෙ වැඩ කරන්න හිතෙන්නේ නැහැ. උඹලගේ වගේ අවජාතකකම් පෙන්න මේ මිනිස්සුන්ට එක එක කතා කියද්දි. ඒ නිසා උඹලගේ ප්‍රීති කසානට බෙහෙත් ටිකක් අරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. එච්චරයි ඉල්ලන්නේ. මේ විදිහට මට මේක කියන්න උනේ එක ගැන ඇත්තටම මට සමා වෙන්න වෙනවා. මොකද මේ වෙලාවේ මම මේක කිව්වේ නැත්නම් අර අහිංසක මිනිස්සු තමයි උඹලගේ අවජාතකකම් නිසා දුක් විඳින්නේ. ඒ වගේම තමයි හරක්ටුනොත් යන්න පැටියෝ කියලා කිව්වට තේරෙන්නේ නැහනේ. ජක් ඵලයන් කියලා කිව්වම පස්සේනේ උන්ට තේරෙන්නේ. ඒක නිසා තමයි මේ විදිහට කියලා තියෙන්නේ.